මේ ඉන්නේ මේ රටේ මංකොල්ලකාරයෝ ඒ වගේ හොරුන්ට බඩ යවන චරිත මචං. නිකන් නෙමෙයි දැක්කනේ මීගමුවේ බන්දරාගාරේ ගාවට එක කොල්ලයි බැස්සේ. යකඩ පොල් අතේ තියාගෙන. මොකද්ද කියන්න තියෙන්නේ? ඇත්ත වශයෙන්ම කියනවා නම් බොහොම ඇහුවාමත් මගේ ඇඟේ මයිල් ගෙලිනවා. යථාර්ථය එච්චරයි. තක්කිට තතරකිට ගහන්නෝ සිංහල කමලෝ පතුරන්. මොකද හේතුව අපි රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් අපි උරදෙන කණ්ඩායමක්. විශේෂයෙන්ම දකුණු ආසියාවේ විශේෂම අතුරු හමුදාව. අපිට තමයි විශේෂයෙන්ම කියන්න ඕනේ ඒක ශ්‍රී ලංකා පොලිසිය අතුරු හමුදාව විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලිසිය කියලා කිව්වහම පොලිසියට කරන්න පුළුවන් ඕනෑම නීතිමය තත්ත්වයක්. ඒ වගේ තමයි යුද්ධමය කටයුතු කියන කාරණා දෙකම කරන්න පුළුවන් එකම කණ්ඩායම අපි. ඒතකොට වෙනත් හමුදාවක් පොලිසිය ගත්තොත් පොලිසිය රාජකාරී වෙනත් ත්‍රිවිධ හමුදාවක් ගත්තොත් ඒගොල්ලෝ රාජකාරී. නමුත් ඒ රාජකාරී දෙකම කරන්න පුළුවන් එකම කණ්ඩායම අපි. ඒතකොට අපි ඒක නිසා තමයි ප්‍රභූ ආරක්ෂාව ඇතුළු සියලුම පාතාල මර්දන කටයුතු, මද්ද්‍රව්‍ය විරෝධී කටයුතු, ඔය සියලුම දේවල් වලට යගෙන මේ ඉන්න කණ්ඩායමේ මේ සමාජිකයෝ යතුරුපැදි කණ්ඩායම් වලදී හැමත් තැන් වලම අස්සල්න මුල්ලක් නෑර අධිජවතාවලදී ඔය මද්ද්‍රව්‍ය කරුවන්, පාතාල අපරාධ කරුවන් කෙරෙහි හොයාගෙන යනවා, හඹාගෙන යනවා, හොයාගෙන එනවා. මෝටර් ෂෝ එකකට STF එකෙන් ඇවිල්ලා වැඩ පෙන්නන්න අපිට STF එකේ වැඩ බලන්න පුළුවන් ඒගොල්ලන්ගේ කැම්ප් ඇතුළේ විතරයි. හැබැයි පළවෙනි වතාවට ජූඩා මොකක්ද කියන්න තියෙන්නේ? ඔව් කොළඹ මෝටර් ෂෝ එකේ කියන්නේ CC ඉවෙන්ට් සංවිධානය කරන ඔටෝවිෂන් මෝටර් ෂෝ 2026ට අපි ගෞරවයෙන් ආරාධනා කරා ශ්‍රී ලංකා පොලිස් විශේෂ කර බලකාය ස්ටන් ටීම් එකට පොලිස්පතිතුමාට ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ කමඩාන්සර්ටත් ස්තුතිවන්ත වෙනවා. මොකද රටේ තියෙන නීතියත් එක්ක බයිසිකල් ඇක්සිඩන්ට් වැඩි. ඉතින් ඒ වල ඉන්න ප්‍රමුඛයෝ වශයෙන් නීතිය ඩිසිප්ලින් එක හරියටම දන්න මහතුරු වශයෙන් ඉතින් ඒගොල්ලන්ට ආරාධනා කරා මේ සම්බන්ධව ආරක්ෂාව සම්බන්ධව මේ ගැන කතා කරන්න අපේ චීෆ් ඉන්නවා. ඔයසි මහත්තයා ආයිබෝවන්. මේ ඉන්නේ ගුරුසේකර මහත්තයා මේගොල්ලන්ගේ ටීම් එක බාර ඉන්න මහත්තයා. මොන දේ කරත් ආරක්ෂාව අංක එකනේ. මෙතන ගිලන් රථයක් තියෙනවා. මෙතන නේ ජූඩ් සේෆ්ටි තියෙනවා. ඒ වගේම මම ෆෙඩරේෂන් එකත් එක්ක 90 ඩිග්‍රී සම්බන්ධ වෙලා ෆෙඩරේෂන් එකත් කතාලා සේෆ්ටි 90 ඩිග්‍රීස් අංක එක ඒ බෝට්ස් දාලා සේෆ්ටි දාලා ගිලන් රථ ඒ කියන්නේ ඇම්බියුලන්ස් එකේ තියලා අවුරුදු 12ක් මම ස්ටන් ෂෝ කරනවා. පරණම ටීම් එක ඉස්සල්ලාම ටීම් එක වශයෙන් නීතිය සහ සේෆ්ටි අංක 1 දෙනවා. ඔයසි මහත්තයා වැඩේ ගැන මොකද්ද කියන්න තියෙන්නේ? කොහොමද දැනෙන්නේ? කොල්ලෝ ටික ඕන වැඩ පෙන්නනවා. මොකද්ද කියන්න තියෙන්නේ? වැඩේ ගැන කියනවා නම් අපේ කොල්ලෝ අනිවාර්යෙන් වැඩේ කරනවා. මොකද ඒකට හේතුව ගුරා මෙතන ඉන්නවනේ. ගුරා ඉස්සරහා ගෝලියෝ වැඩෙන්න බෑ. අනිවාර්යෙන් ගෝලියෝ කොහොමත් කරනවා වැඩේ. ඒකට ලොකු ජාවයක් ඇවිල්ලා තියෙනවා විශේෂ කාර්ය බලකාය මේ නිල ඇතුම. අනිවාර්යෙන්. මේ දවස්වල දන්නවනේ මේ යතුරුපැදි අනතුරු විශාල වශයෙන් ඉහළ ගිහිල්ලා තියෙන්නේ. අපේ රටේ විශේෂයෙන්ම අම්මලා තාත්තලාට බයිනවා මේ අවුරුදු 18 19 17 කොල්ලන්ට බයික් කරන් දෙන්න එපා කියලා. ජූඩ් මොකක්ද ඒ ගැන කියන්න තියෙන්නේ? ඇත්තරම හැමතැනම පොලිසියෙන් අල්ලනවා කියලා Facebook වල සමහර අය පොලිසියෙන් බයින. නමුත් පොලිසිය විනාඩි 15ක් නැතු හිටියොත් මොනවද වෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. මොකද මමත් ස්ටන් කරන කෙනෙක්. හැබැයි මම ස්ටන්ට් එක ප්‍රොෆෙෂනල් විදිහට හරියට කරනවා. පාරේ කවදාකවත් සෙල්ලම් ගන්නෑ. අවසර අරගෙන සේෆ්ටි අංක එක දීලා සෙල්ලම් කරනවා. අද වෙනතුරු වැරදිලා නැහැ මට. ඉතින් අපි හරියට කරොත් හරියට කරන්න පුළුවන්. අනිත් ඒ වගේම කියන්න තියෙනවා බයිසිකල් ගත්ත අය මේ තරුණ අයට කම්පැනි වලින් බයිසිකල් විකුණද්දී ඇත්තට මේ රයිඩර්ස්ලාට ට්‍රේනින් සෙෂන් එකක් දෙන්න ඕනේ අනිවාර්යෙන්. බයික් එකේ පව එක මොකද්ද? මේකේ බ්‍රේක් සිස්ටම් එක මොකද්ද? නවත්ත ගන්න ඕනවාද? මේ දෙයන දෙන්න ඕනේ. මොකද ලංකාවේ ලයිසන් එකක් ගත්තී අට ගහලා පොඩි එකක් තියෙන්නේ. ඉතින් ඒ මයින්ඩ් එකත් එක තමයි පදින්නේ. ඉතින් ඒ හින්දා මේක හරි ලෙවල් එකට ගේමු. අපිට තමයි අපේ වැරදි හදා ගන්න පුළුවන් කියලා මම මතක් කරනවා. අනිවාර්යෙන් ඉතින් වීඩියෝ එක ෂෙයා කරන්න බයික් පිස්සන්ට මෙහෙට වරෙන් හැප්පෙයි උඹ. මෙහෙට වරෙන්. වීඩියෝ එක ෂෙයා කරන්න කමෙන්ට් එකක් දාන්න ලයික් එකක් දාන්න අපේ 90 degrees සහ අපේ STF සහෝදරයන්ට ජය වාදරයි. ජීවය ඔබ හට පුද දෙන්නෝ මුද ගුද තකිට රුම්බු